Hi ළමයි. සුබ උදෑසනක් ඔයාලා හැමෝටම. Welcome back to my YouTube channel. ඉතින් අද අපි මේ යන්න හදන්නේ අනුරාධපුරේ. ඒ කියන්නේ අපි වන්දනා ගමනක් නම් නෙමෙයි යන්නේ. හස්බන්ඩ්ගේ අක්කාගේ ගෙදර බලා තමයි අපි මේ යන්නේ. ඉතින් අපි පාන්දරම ගමනට ලෑස්ති වෙනවාද යන්න. මොකද හෙට යන්න ගොඩාක් වෙලා යන නිසා. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් ඔයාලට මගෙත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලලා සිටිනවා. අපි ආවේ හයිවේ එකෙන් එනකොට මාරම ලස්සන view එකක් තමයි තිබුණේ මේ විදිහට. මොකද අපි පාන්දරම ආපු නිසා ඒක ලස්සනට බලා ගන්න අපිට පුළුවන් වුණා. තමයි අහසේ ඉර පායනවා අපිට දකින්න තිබුණේ. හරිම ලස්සනයි නේද ළමයි? ඉතින් අපි උදේට කෑම කෑවේ මෙන්න මෙතනින්. හරිම පිරිසිදුවට ඒ තැන තිබුණා. ඉතින් අපි එතනින් තමයි උදේට පොඩි කෑමක් ගත්තේ. ඊට පස්සේ ආයෙම අපි වැවරෝමක නතර කරලා මේ විදියට අපි හදාගෙන ආපු පානුයි පරිප්පුයි එක්ක උදේ ආහාරය ගත්තා. එතන පුදුම නිදහසක් තමයි තිබුණේ. මග ඉතින් යනකොට හැමතැනම නවත කඩු චෝරු ජාති කකා තමයි අපි ගියේ මේ විදිහට. ඔන්න අපි පැය ගානකට පස්සේ අනුරාධපුරට ළඟා වුණේ මෙන්න මේ විදිහට. ඉතින් අපි ඒ විදිහට ඇවිල්ලා අක්කලගේ ගෙදරට ආවා. අක්කලගේ ගෙදරට එළිය පේන්නේ මෙන්න මේ විදිහට. එයාලගේ ගෙවල් වලට එහයින් තියෙනවා ලොකු වැවක්. දැන් නම් මේ වැවේ වතුර හිඳිලා තියෙන්නේ මේ අවු රශ්මියත් එක්ක. ඒ වුණාට එහි පුදුම හුලඟක් තමයි තියෙන්නේ. ඒ රස්නේ ගානක්වත් නැහැ. අපි ඊපස්සේ ඇවිල්ලා දවල්ට කෑවා. ඊට පස්සේ අපි හවස් වෙද්දී මෙන්න මේ තැනට ගියා නාගන්න. මේ තියෙන්නේ දිවුල් වැව. තියෙන්නේ ඊළඟ දවසේ උදේ වරුව.
ගිහිල්ලා එළකිරි අරන් ආවා. ඒ පැත්තේ මිනිස්සු හරිම හොඳයි. මේවට සල්ලි ගත්තෙත් නැහැ අපෙන්. ඊට පස්සේ අපි උදේට මෙන්න මේ මෙනුව එක තමයි කෑවේ. ඊට පස්සේ ආයෙත් අපි උදේ ටිකක් වෙලා යද්දී අක්කලාගේ ගෙවල් ළඟ තියෙන වැවට ගියා මල් කඩන්න. අපි එදා හිතාගෙන හිටියා රුවන්මැලි සෑයටයි ශ්‍රී මහා බෝධියටයි යන්න. ඉතින් මේ වැවේ මල් තිබුණ නිසා දැන් කඩන්නත් ලේසි. මොකද වතුර නැති නිසා. ඒ නිසා අපි ගියා වැවේ මල් කඩන්න. මං නම් ගියේ නෑ, මට යන්න අමාරුයි. අනිත් කට්ටිය ගියා ඔක්කොම මල් කඩන්න. එතනට යනකොට මාරම ලස්සන මේ විදිහේ view එකක් තමයි තියෙන්නේ. හරිම හුළඟක් තියෙන්නේ. කියන්නේ කොච්චර අවුව තිබ්බත් ඒ හුළඟට දාඩියවත් දාන්නේ නැහැ. ඒ තරම් හුළඟ. මේ බලන්න එතන තියෙන ලස්සන. පේනවා නේද කට්ටිය මල් කඩන හැටි? මේ තියෙන්නේ කට්ටිය කඩාගෙන ආපු මල්. ඉතින් අපි මේවා අරගෙන තමයි හවස රුවන්වැලි සෑයට හිම ගියේ. එන්න ගමන් මල් වලන අයත් අපිට හම්බුණා ඒ වැවේ. ඊට පස්සේ අපි මේ විදිහට මල් ටික හොඳට හදාගත්තා. මොකද නැත්තම් දවල්ෙදි මේව පර වෙන නිසා. අපි ගියා මෙන්න මේ ලස්සන තැනට හවස් වරුවේ නාගන්න. මේකට ඒ පැත්තේ අය නම් කියන්නේ ඇනිකිට් එක කියලා. මේ ලස්සන තැන දන්නවා නම් ඔයත් මේකට කමෙන්ට් එකක් දාන්න.
පස්සේ අපි එතනින් නාගෙන ඉස්සලාම ශ්‍රී මහා බෝධියට ආවා. අපි මේ විදිහට මල් ගොඩාක් ගත්තා. මල් ගොඩාක් පූජා කරා. පස්සේ අපි ගියේ රෑ වෙලා රුවන්වැලි සෑයට. අවුවත් නැති නිසා ගොඩාක් පහසු වුණා අපිට යන්න. මොකද දැන් මම ප්‍රෙග්නන්ට් නිසා මටත් අවුව වෙලාවට ඇවිදින්න අමාරුයි. වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. අප ගහපු ලස්සන ෆොටෝස් ටිකකුත් බලාගෙන යන්නකෝ. ඒත් එක්කම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. බයි බයි.